මේ වන විට ඉරානය හා ඊශ්‍රායල අතර පවතින ගැටුම නිසා ඉතා දරුණු යුද අවදානමක් පවතින කලාපයක් ලෙස නම් කරමින් තියෙනවා. මොකද පසුගිය දින ඊශ්‍රායල විසින් ඉරානයේ නාස්තික ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා ගුවන් යානා 200ක් භාවිතා කරමින් එල්ල කරලා ඉතා බිහිසුණු දැවැන්ත ප්‍රහාරය නිසා ඉරානයේ හමුදාපති මේජර් ජනරල් මොහමඩ් බකීර් හා ඔවුන්ගේ විප්ලවීය හමුදාවේ හමුදාපතිතුමා මේ මොහොතට ඝාතනය වෙලා තියෙනවා. ඊට අමතරව ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය විසින් අපිට දැනගන්න ලැබී ඇති පරිදි මොසාඩ් සමාජිකයන් ඉරානයේ නාස්තික බලාගාර වෙත ඇතුළු වී එහි සිටින ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් 6 දෙනෙක් මේ මොහොතට ඝාතනය කරලා තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 74 දෙනෙක් ජීවිතක්ෂයට සහ පුද්ගලයන් 320 දෙනෙකුට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවට විදේශ ආරංචි මාර්ග පවසනවා. ඉතින් මෙයට පිළිතුරු වශයෙන් ඉරානය විසින් ඊයේ දින ඊශ්‍රායලයට ඉතා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරා. ඒ ඩ්‍රෝන යානා ඔවුන්ගේ බැලිස්ටික් මිසයිල් ගුවන් යානා යොදා ගනිමින් ඉතා දරුණු ගණයේ ප්‍රහාරයක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ ජෙරුසලම් වෙත එල්ල කරලා දී. ඉතින් ඔබට මේ දකින්නේ එම ප්‍රහාරයේ ඉතා මාරාන්තික බවයි. මේ ප්‍රහාරයේදී ඔවුන් ඊශ්‍රායලයේ නිෂ්පාදිත අයන්ඩෝ මිසයිල් පද්ධතිය මගින් යම් කිසි ප්‍රමාණයක් වැළක්වුවත් අපිට පෙනෙනවා ඊශ්‍රායලයේ ටෙල් අවීව් මේ මොහොතේදී ගිනිගෙන දැවෙමින් පවතින නගරයක් බව. ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමීම් සපත කරලා සිටිනවා මෙම ප්‍රහාරයට අනිවාර්යයෙන්ම පරිගන්නවා කියලා. ඉතින් ලැබෙන නවතම තොරතුරු වලට අනුව ඉරානය විසින් එල්ල කරන ප්‍රහාරයක් ඊශ්‍රායලයේ තියෙන ඇමරිකන් එම්බසියට එල්ල කර තිබෙනවා. මේදී ඇමරිකාව පැත්තෙන් දැනගන්න ලැබෙන ඇමරිකාව පැත්තෙන් නිකුත් කරන නිවේදනයේ තියෙන්නේ එහි තේරුම we now have a reason to respond. ඒ කියන්නේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඇමරිකාවත් මෙම යුද්ධය සමග එක්වීමට නියමිතව ඇති බව දැන් ඉඟිපළවෙන් පවතිනවා. ඊශ්‍රායල විසින් මෙම එල්ල කරලද ප්‍රහාරය චීනය හා රුසියාව දැවැන්ත ලෙස ඔවුන්ගේ විවේචනය ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අනුව ඉරාන ආරංචි මාර්ග පවසන ආකාරයට ඊශ්‍රායල් නායක බෙන්ජමින් නෙතන්යාහු ඔහුගේ පුද්ගලික ගුවන් යානයෙන් ආරක්ෂක ස්ථානයට ගමන් කරලා තියෙනවා. ඒ අනුව ඊශ්‍රායල පැත්තෙන් සඳහන් කරනවා ඔවුන්ගේ සියලුම